අප්‍රේල් සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු ඔයාගේ ආදරයට කොහොමද කාඩ් එකක් තෝරන්න ආකාශික් රීඩින් හරහා තමයි මේ රීඩින් එක ගෙනල්ලා තියෙන්නේ. ආකාශික් රෙකෝඩ් රීඩින් හරහා තමයි රීඩින් එක ගෙනත් තියෙන්නේ. ඉතින් කාඩ්ස් දෙකක් තියෙනවා. හිත යන කාඩ් එක තෝරන්න. ඉතින් අපි බලන්නේ අප්‍රේල් සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව ඔයාගේ ආදරයට කොහොමද කියන එක. ඉතින් අපි බලමු ඔයා තෝරන කාඩ් එක අනුව ඔයාට කොහොමද කියලා. මම හිතනවා කාඩ් එකක් තෝරන්න ඇති කියලා. තෝරගන්න බැරි වුණා නම් චුට්ටක් වීඩියෝ එක නවත්තලා තෝරගන්න. එහෙනම් අපි බලමු number 1. number 1 සිලෙක්ට් කරපු අයට කොහොමද සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව අප්‍රේල් ඔයාගේ ආදරයට කොහොමද? සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව ඔයාගේ ආදරයට කොහොමද? මේ number 1 අයට. ඔව්. අප්‍රේල් සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පස්සේ ඔයාගේ ආදරයට කොහොමද number 1 සිලෙක්ට් කරපු අයට ආකාශික රෙකෝඩ් රීඩින් අනුව තමයි කියන්නේ. දන්නවනේ ආකාශික රෙකෝඩ් රීඩින් කියන්නේ මොකක්ද කියලා? ආකාශික රෙකෝඩ් රීඩින් කියන්නේ ආත්මීය රීඩින් ක්‍රමවේදයක්. හරි. ඔයාගේ පරමාත්මය කියන්නේ ඔයාගේ හයර් සෙල්ෆ් එකට සම්බන්ධයි. ඔයා පෙර භවයන් ඉඳලා මේ භවයේ හැම මොහොතකම කරන තියෙන දේ එක තැනක සටහනන එක තැනක රෙකෝඩ් වෙනවා. හරියට ඒක ලොකු පුස්තකාලයක් වගේ. ඒක තමයි අපි ආකාශික රෙකෝඩ් කියන්නේ. ඒ ආකාශික රෙකෝඩ් කියන්නේ ආත්මීය රීඩින් ක්‍රමවේදයක්. ඉතින් එතන ඉඳන් මේ රීඩින් අපිට ඕනම දෙයක් බලන්න පුළුවන්. එතන ඒ රීඩින් අනුව තමයි මේ කියන්නේ. අද බලන්නේ අප්‍රේල් මාසේ සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ ඔයාගේ ආදර ජීවිතේ කොහොමද කියලා. මේකෙන් පෙන්නන්නේ ඔයා හෝ ඔයාගේ පාර්ට්නර් තීරණයක් ගන්න බය වෙලා ඉන්නවා. හිත ඇතුලේ මොකක් හරි ගැටලුවක් තියෙනවා. මොකක් හරි දෙයක් තියෙනවා. කවුරු හරි කෙනෙක් තමන්ගේ හැඟීම් සම්පූර්ණයෙන්ම ඕපන් නැති සිටුේෂන් එකක් තමයි තියෙන්නේ කියන එක තමයි පෙන්වුම් කරන්නේ. හරි ඒ වගේම අලුත් එනර්ජි එකක් ආරම්භ වෙනවා. මෙච්චර කල් තිබ්බ නැති එනර්ජි එකක්. මේ වෙනකන් තිබ්බ නැති එනර්ජි එකක් අප්‍රේල් මාසේ 14න් පසුව ආරම්භ වෙනවා. මැසේජ් එකක්, කන්ටැක්ට් එකක්, එහෙම නැත්නම් ඔයා ගැන ගොඩක් ඉන්ට්‍රෙස්ට් එකක් ආයි ලොකු උනන්දුවක් ඇති වෙන්න පුළුවන්. ඔයාට හොඳ chance එකක් ඒක. කියන එක තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම ඔයාගේ සම්බන්ධතාවය, ඔයාගේ ආදර සම්බන්ධතාවයේ අලුත් ආරම්භයක් සිද්ධ වෙනවා. අලුත් විදිහට ආදරේ පටන් ගන්නවා. මොන සිටුේෂන් එක වුණත් මේක සමහර වෙලාවට දැනට ආදර සම්බන්ධතාවයේ තියෙන අය වෙන්න පුළුවන්, ක්‍රෂ් වෙන්න පුළුවන්, එක්ස් වෙන්න පුළුවන්, නෝ කන්ටැක්ට් සිටුේෂන් වෙන්න පුළුවන්. මොන තත්ත්වෙ තිබ්බත් මේක පොදු රෙදින්න ගන්න. මොන තත්ත්වෙ තිබ්බත් ඔයාගේ ආදරය අලුත් විදිහට පටන් ගන්න හොඳ chance එකක් තියෙන එක පෙන්වුම් කරනවා. ඔයාට හොඳ ඇට්‍රැක්ෂන් එකක් ඇති වෙනවා. ඒ කෙනාගෙන් හොඳ ඔයාව ආකර්ෂණීය වෙනවා. ආකර්ෂණයටපත් වෙනවා. අවුරුද්දෙන් පස්සේ මුලින් ටිකක් කන්ෆියුෂන් ඩිසිෂන් ගන්න බැරි බවක් තියෙයි. නමුත් ඒක දිගටම යන්න නැහැ. ටික දවසයි ඒක තියෙන්නේ. ටික ටික කන්ටැක්ට් වෙන්න පටන් ගන්නවා. ටික ටික තමයි ඒක පටන් ගන්නෙ. අන්තිමට අලුත් ආදරයක් හෝ රිලේෂන්ෂිප් එකක් ආරම්භ වෙනවා කියන එක පෙන්වුම් කරනවා. ඔයාගේ ආදරය රීස්ටාර්ට් එකක් තියෙනවා. හැබැයි ඒකට පෙර ඔයා හොයා ක්ලියර් ඩිසිෂන් එකක් ගන්න ඕනේ කියලා පෙන්වුම් කරනවා. හරි මෙහෙම තමයි ඔයාගේ රීඩින් එක පෙන්වුම් කරේ. බලමු number 2. number 2 සිලෙක්ට් කරපු අයට කොහොමද කියලා. number 2 සිලෙක්ට් කරපු අයට කොහොමද 2026 අප්‍රේල් සිංහල අලුත් අවුරුද්ද සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව ඔයාගේ ආදරයට කොහොමද?
හරි number 2. number 2 වලට මේ කාඩ් ටික තමයි ලැබුණේ. ඉතින් අපි බලමු ඔයාලට කොහොමද කියලා. ඔව්. රීඩින් එක ආකාශික රීඩින් හැටියට ගියන්නේ. එතකොට දන්නවනේ ආකාශික රීඩින් කියන්නේ ආකාශික රෙකෝඩ් රීඩින් කියන්නේ ඔයාලගේ පරමාර්ථයට සම්බන්ධයි. ඔයාලගේ හයර් සෙල්ෆ් එකට සම්බන්ධයි. ඔයා පෙර භවයේ ඉඳලා මේ භවයට මෙතන ඉඳලා ඉදිරියට හැම මොහොතකම කරලා තියෙන දේ එකතැනක සටහන එකතැනක රෙකෝඩ් වෙන කාර්යය ලොකු පුස්තකාලයක් වගේ ඔයාගේ හැමදේම සටහන් වෙන. ඉතින් ඒකට තමයි ආකාශික රෙකෝඩ් කියන්නේ. ආකාශික රෙකෝඩ් කියන්නේ ආත්මීය රීඩින් ක්‍රමවේදයක්. ටැරොට් වල එක පැත්තක් පමණයි. හරි එතකොට ටැරොට් වල ටැරොට් කියන ආකාශික රීඩින් කියන්නේ ඒක. නමුත් අපිට ආකාශික රීඩින් ටැරොට් රීඩින් වලින් බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරි ටැරොට් කාඩ් වලින් බලන්න පුළුවන් හැකියාවක් තියෙන එක තමයි හරිම දේ. එතකොට අපි බලන්නේ 2026 අප්‍රේල් සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පස්සේ ඔයාගේ ආදරයට කොහොමද කියලා. ඔයාගේ ආදරයට ඔයාගේ සම්බන්ධතාවයේ මොන විදිහ සම්බන්ධතාවයක් තිබ්බද? දැනට ආදර සම්බන්ධතාවයක් තියෙන අයට වුණත් ක්‍රෂ් එක ex no contact situation එක මොන විදිහ සම්බන්ධතාවයක් තිබ්බද? විවාහ වෙලා හිටිය විවාහ වෙලා ඉන්නවනේ. ආදරය කරන අය විවාහ වෙලා ඉන්නවා. ඉතින් එහෙම වුණා ඔයාගේ සම්බන්ධතාවයේ ස්ථාවර තත්ත්වයකට පත් වෙනවා. මොන හරි ගැටලුකාරී තත්ත්වයන් ගැන හිතිය අය. කියන්නේ සම්බන්ධතාවයක අපි හිතමු සම්බන්ධතාවයේ කියන නමුත් එච්චර හරියට නෑ හිත මේට වෙනවා ගැටලු ඇති වෙනවා බාධක ඇති වෙනවා ප්‍රශ්න ඇති වෙනවා නැත්නම් ක්‍රෂ් එක ලබා ගන්න නොහැකි එක් සම්බන්ධතාවය ඇති වෙන්නේ නැහැ විවාහ වෙලා ගැටලු තියෙනවා ඒ වගේ දේවල්. නමුත් ඒ ඉදිරියට ඔයාලට මේ සම්බන්ධතාවයේ ස්ථාවර තත්ත්වයකට පත් වෙනවා. සතුටුදායක තත්ත්වයකට යනවා කියන ලකුණක් වගේ ලකුණක් පෙන්වන්න කරනවා මට. සතුටුදායක තත්ත්වයකට පත් වෙනවා කියන ලකුණක් පෙන්වන්න කරනවා. හරි ඒ වගේම ඔයාලට ඔයාලගේ සම්බන්ධතාවය හරහා උත්සවයක් වගේ එනර්ජි එකක් තියෙනවා. රිලේෂන්ෂිප් එක හොඳ තත්ත්වයකටපත් වෙනවා. නැවත රීයුනියන් එකක් වෙන්නත් පුළුවන් හැකියාවක් තියෙනවා කියන එක පෙන්වන්න කරනවා. ටිකක් විවේකයක් අරගෙන පාරණ තරහ ස්ට්‍රෙස් මිස්අන්ඩර්ස්ටෑන්ඩින් තිබ්බනම් ඒවා ක්ලීන් වෙලා සෙටල් වෙලා ඔයාටත් ඔයාගේ පාර්ට්නර්ටත් මෙන්ටලි රිලැක්ස් එකක් වෙලා සම්බන්ධතාවය අලුත් විදිහට ආරම්භ වෙනවා කියන එක පෙන්වන්න කරනවා. ඒ වගේම ඔයාලගේ සම්බන්ධතාවයේ ගැඹුරු ලෙස ආදරය ඇති වෙලා සෙනෙහස කෙයාරින් එක ඇති වෙලා හොඳ එනර්ජි එකක් ඇති වෙනවා. ඔයාට ඉමෝෂනල් වශයෙන් හොඳට සම්බන්ධතාවය ඇති වෙලා හොඳ ලව් එකක් ඩිවලොප් වෙනවා කියන එක පෙන්වන්න කරනවා. අවුරුද්දෙන් පසුව හොඳ හීලින් ක්ලේම් ලව් එකක් ඇති වෙනවා කියන එක පෙන්වන්න කරනවා. ඊට පස්සේ රිලේෂන්ෂිප් එක ස්ටේබල් වෙනවා. සෙනෙහස අන්ඩර්ස්ටෑන්ඩින් ඩීප් ලව් එකක් ඇති වෙනවා. ඔයාගේ ආදරයට සාමයේ පිරිච්ච ගොඩක් හොඳ සැනසීමෙන් තියෙන ආදරයක් බවට පත් වෙනවා කියන එක පෙන්වන්න කරනවා. හරි මේ විදිහට තමයි ආගේ රීඩින් එක ලැබුණේ. ඉතින් ඔයාලට පුළුවන් මගේ පර්සනල් රීඩින් ගන්න පුළුවන්, ටැරොට් කාඩ් රීඩින් ගන්න පුළුවන්, ආකාශික රීඩින් ගන්න පුළුවන්. ඒ වගේම අපේ ස්පෙල් රිචුවල් කරන අපි විශේෂ ස්පෙල් රිචුවල් කීපයක් මාසෙට කරනවා. ඉතින් ඒවා ගැන විස්තර දැනගන්න ඒක ඇත්ත වුණායිගේ ඒක හරි ගියායිගේ කමෙන්ට්ස් ගැන දැනගන්න WhatsApp channel එකට එකතු වෙන්න. ස්පෙල් ගැන සම්පූර්ණ විස්තර ඉදිරියට කරන්නේ ස්පෙල් ඒවා හරි ගියායිගේ විස්තර හැමදේම දාන්න WhatsApp channel එකේ. ඉතින් WhatsApp channel එකට එකතු වෙන්න ඕනේ. මේ WhatsApp channel එකට join වෙන්න. ඒ වගේම මගේ personal reading, personal service ගැන දැනගන්න මගේ WhatsApp number එකට private message එකක් දාන්න ඕනේ. ඔයාලට message කරන්න මම නෙමෙයි message කරන්නේ මගේ assistant. මොකද මට time එකක් නැහැ. සෑහෙන message ප්‍රමාණයක් අපිට දවසට එනවා. එතකොට මම සම්බන්ධ වෙන්නේ සේවාවන් වලට පමණයි වෙනත් අංකයකින්. payment කරාට පස්සේ ඔයාලගේ සේවාවන් වලට පමණයි. personal reading ස්පෙල් වලට පමණයි මම සම්බන්ධ වෙන්නේ. ඉතින් ඔයාලට මගේ assistant ගෙන් ඕනම විස්තරයක් ලබා ගන්න පුළුවන් හැම විස්තරයක්ම. ඉතින් ඔයාලට මගේ විස්තර ලබා ගන්න අංකය මගේ අනිත් WhatsApp channel එකේ link එක TikTok එකේ නම් bio එකේ Facebook එකේ හෝ YouTube එකේ නම් description එකේ තියෙනවා. එහෙනම් ඉතින් ගන්න. එහෙනම් ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ සිංහල හින්දු නව